හරි ළමයි මේ අපි යාන්ත්‍රණ කතා කරන්න හදන්නේ. ඒ කියන්නේ මේ දැන් අපි මම කරන්න හිතන් ඉන්නේ ඇල්කීන වල යාන්ත්‍රණ තියෙන හින්දා ඇල්කීන වල යාන්ත්‍රණ ඒත් එක්කම කරලා ඉවර ගන්න තමයි හදන්නේ. ඒකට මේ යාන්ත්‍රණ ගැන කතා කරද්දී මේ වචන ටිකක් තියෙනවා. ඒ වචන ටික දැනගන්න ඕනේ. ප්‍රතික්‍රියා වර්ග ටිකක් තියෙනවා. යාන්ත්‍රණයට අදාළ තව වචන ටිකක් තියෙනවා. මේ ඒව ටික දැනගන්න ඕනේ. එතකොට අපි මේකෙදී අපි දැන් කතා කරන්න හදන්නේ ප්‍රතික්‍රියා වර්ග ටික මුලින්ම කතා කරනවා. මොනවද තියෙන්න පුළුවන් ප්‍රතික්‍රියා වර්ග කියන්නේ යාන්ත්‍රණ වර්ග තියෙනවා. ආකලන යාන්ත්‍රණයක්, ඉවත් වීම යාන්ත්‍රණයක්, ආදේශ යාන්ත්‍රණයක්, මුක්ත කණ්ඩක හරහා සිදුවෙන යාන්ත්‍රණ. මේ ප්‍රතික්‍රියා වර්ගය ආකලනයක්ද, ඉවත් වීමක්ද, ආදේශයක්ද, මුක්ත කණ්ඩක හරහා වෙන එකක්ද කියලා අපි දැනගන්න ඕනේ. එතකොට ළමයි මේ ඒවත් මේ ඉලෙක්ට්‍රොෆයිල් ආකලනයක්, නියුක්ලියෝෆිලික් ආකලනයක්, මේ ඊට පස්සේ ආදේශ නම් ඉලෙක්ට්‍රොෆයිල් ආදේශනයක්, නියුක්ලියෝෆිලික් ආදේශනයක් කොහොම වර්ග වලට වෙන් වෙනවා. එතකොට ආකලනයක් කියන්නේ ළමයි මේ අර අපි මතකද මේ ආකලනයක් කියන්නේ ද්විත්ව බන්ධනයක් මේ වගේ තියෙන කොටසකට. ඒ කියන්නේ මේ වගේ ඇල්කීනයක් ගත්තොත් එයාට HBr ආකලනය කරනවා කියන්නේ HBr සෙට් කරනවා. ඒ කියන්නේ මේ තියෙන ෆයි බන්ධන ගාන අන්තිමට මොකද වෙන්නේ? ෆයි බන්ධන ගාන මොකද වෙන්නේ? ෆයි බන්ධන ගාන මෙතන මේ තිබිච්ච ෆයි බන්ධනේ මෙතනදී නැති වෙනවා. ඒ කියන්නේ ෆයි බන්ධන ගාන අඩු වෙමින් වෙන ප්‍රතික්‍රියා වර්ග තමයි ආකලනයේ ප්‍රතික්‍රියා කියන්නේ. එතකොට ඉවත් වීම ප්‍රතික්‍රියා කියන්නේ මොනවද ළමයි? අපි දැන් මේ වගේ තැනකදීම අපි මේකට මධ්‍යසාරීය KOH දැම්මොත්, මධ්‍යසාරයක දිය කරපු KOH දැම්මොත් මෙතන මේ Br එකයි මේ හයිඩ්‍රජන් මෙයාට බැඳිලා ඉන්න එක්කෙනාගේ කාබන්ගෙන් ඇරෙන්න අනිත් පැත්තේ ඉන්න කාබන්ගේ හයිඩ්‍රජන් එකක් අහක් කරගන්නවා. මේ දෙපැත්තම එකයි. මෙතන මේ අවස්ථාවේදී. එතකොට ආයෙත් මේ පළවෙනියට හිටපු කෙනාම ලැබෙනවනේ. මධ්‍යසාරීය KOH දාපුවම මේ පළවෙනි කෙනා ලැබෙනවා. එතකොට එතනදී මොකද වෙන්නේ? මෙතන ෆයි බන්ධන තිබුණේ නැහැ. සිග්මා බන්ධන විතරයි තියෙන්නේ. මෙතනදී ආයෙ ෆයි බන්ධනයක් හැදෙනවා. කියන්නේ තිබ්බ ෆයි බන්ධන ගාන නෙමෙයි, ෆයි බන්ධන තිබුණ නැති තැනක ෆයි බන්ධන ගාන වැඩි වෙලා. ෆයි බන්ධන වැඩි වෙනවා. ෆයි බන්ධන වැඩි වීමෙන් ප්‍රතික්‍රියා වෙනවා නම් ඒවා ඉවත් වීම ප්‍රතික්‍රියා කියලා තමයි කියන්නේ. මම මේක අදාළ තැනදී පැහැදිලි කරන්න ඕන තැනදී හොඳට පැහැදිලි කරනවා. දැනට මේ උඩින් කියාගෙන යනවා. ආදේශ ප්‍රතික්‍රියා කියන්නේ මේ ඉන්න කෙනා වෙනුවට මෙතන Br වෙනුවට වෙන OH කෙනෙක් ඇවිල්ලා බැඳෙනවා. එහෙම ප්‍රතික්‍රියා තියෙනවනේ. ඉන්න කෙනා වෙනුවට වෙන කෙනෙක් ඇවිල්ලා බැඳෙනවා. දැන් මේ මුක්ත කණ්ඩක ප්‍රතික්‍රියා කියන්නේ මේ Cl වගේ මුක්ත කණ්ඩක හරහා සිදුවන ප්‍රතික්‍රියාව. එතකොට ළමයි දැන් ඉලෙක්ට්‍රොෆයිලයක්, නියුක්ලියෝෆයිලයක් අඳුර ගන්න පුළුවන් වෙන්නේ ඉස්සෙල්ලාම. ඉලෙක්ට්‍රොෆයිලයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන කාමී කට්ටිය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට ආස කට්ටිය. ඉලෙක්ට්‍රොෆයිල ඉලෙක්ට්‍රෝන වලට ආසයි. ඇයි ඉලෙක්ට්‍රෝන වලට ආස? එයා ළඟ ඉලෙක්ට්‍රෝන අඩු හින්දා. ඉලෙක්ට්‍රෝන උණ හින්දා. ඉලෙක්ට්‍රෝන වලට ආසය කියන්නේ ධනාරෝපිත ප්‍රබෝධය වෙන්න පුළුවන් නේ. ධනාරෝපිත කට්ටිය වෙන්න පුළුවන්. එතකොට සමහරක් ඒවට ධනාරෝපණ තියෙන්න පුළුවන්. සමහරක් ඉලෙක්ට්‍රොෆයිල් වලට ධනාරෝපණ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ උදාහරණයක් ගත්තොත් H+ කියන හරි ඉලෙක්ට්‍රොෆයිල කියන්නේ මේ වගේ ධන කොටස් තියෙන අයටත් ඉලෙක්ට්‍රොෆයිල කියනවා. ඉලෙක්ට්‍රොෆයිල වගේ හැසිරෙන්න පුළුවන් අය තමයි මේ ධනාරෝපණ තියෙන කට්ටිය. උදාහරණයක් විදිහට H+ තියෙන අය. එතකොට තව පාර්ශවික ධනාරෝපණයක් තියෙන අයටත් ඉලෙක්ට්‍රොෆයිල විදිහට හැසිරෙන්න පුළුවන්. මේ HBr ගත්තාම මේක ද්‍රවණය වෙලා තියෙන මෙතන Br වල ඩෙල්ටා මයිනස් ද්‍රවයක් තියෙන විදිහට H වලට ඩෙල්ටා ප්ලස් ද්‍රවයක් තියෙන විදිහට. එතකොට මේ H+ මේ ඩෙල්ටා ප්ලස් කොටසට ඉලෙක්ට්‍රොෆයිලයක් විදිහට වැඩ කරන්න පුළුවන්. එතකොට ඊළඟ අය අසම්පූර්ණ ඉලෙක්ට්‍රෝන අෂ්ටක තියෙන අය. ඒ කට්ටියත් ඉලෙක්ට්‍රෝන වලට ආසයිනේ. දැන් මෙයාලත් ඉලෙක්ට්‍රෝන වලට ආසයි. ධනාරෝපණ කොහොමත් ඉලෙක්ට්‍රෝන වලට ආසයි. එතකොට මෙතන අසම්පූර්ණ ඉලෙක්ට්‍රෝන තියෙනවා. මෙතනටත් ඉලෙක්ට්‍රෝන වලට ආසයිනේ මෙයාලත්. මෙයාලත් කොහෙන් හරි මේ වගේ තැනක ඇමෝනියා වල හරි මේ වගේ ඉලෙක්ට්‍රෝන තියනවා දැක්කොත් මේ ඉලෙක්ට්‍රෝන වලට මෙයාලත් ආස කරනවා. එතකොට ඒ වගේ අයටත් පුළුවන් ඉලෙක්ට්‍රොෆයිලයක් විදිහට වැඩ කරන්න. BH3 වගේ. හරි. එතකොට ඉලෙක්ට්‍රොෆයිලයක් අඳුර ගන්න කිව්වහම මේ තුන යටතේ බලන්න ඕන. ඒවට ධනාරෝපණයක් තියෙනවා. නැත්නම් පාර්ශවික ධනාරෝපණයක් තියෙනවා. නැත්නම් ඉලෙක්ට්‍රෝන අෂ්ටකය හරියට පිළලා නැද්ද? පිළලා නැහැ. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ නැහැ. එහෙම යටත් මේ ඉලෙක්ට්‍රොෆයිල විදිහට ක්‍රියා කරන්න පුළුවන්. ඊළඟ එක නියුක්ලියෝෆයිල. ඉලෙක්ට්‍රෝන වලට ආසයි ඉලෙක්ට්‍රෝනකාමී, න්‍යෂ්ටි වලට ආසයි න්‍යෂ්ටිකාමී. න්‍යෂ්ටි වලට ආස කට්ටිය කවුද? න්‍යෂ්ටි වලට ආසයි කියන්නේ යාලා මොන වගේද? ධන වලට ආස කට්ටිය. ධන වලට ආසයි.
න්‍යෂ්ටි වලට ආසයි කියන්නේ ධන වලට ආසයි. එතකොට ඇයි න්‍යෂ්ටි වලට ආස වෙන්නේ? එයාලට ඉලෙක්ට්‍රෝන වැඩි හින්දා. ඒ වගේම මෙයාලා ඍණ ආරෝපිත වෙන්න තියෙන හැකියාව වැඩි. ඍණ ආරෝපිත වෙන්න තියෙන හැකියාව වැඩි. එතකොට ඍණ ආරෝපණයක් තියෙන අයට පුළුවන් නියුක්ලියෝෆයිල් එකක් විදිහට වැඩ කරන්න. Cl-, Br-, OH- වගේ අයට නියුක්ලියෝෆයිල් වගේ හැසිරෙන්න පුළුවන්. එතකොට ඒ වගේම එකසර ඉලෙක්ට්‍රෝන වැඩි හින්දා ඉලෙක්ට්‍රෝන වැඩි අය මේ වගේ එයාටත් පුළුවන් මේ තියෙන ඉලෙක්ට්‍රෝන වෙන කට්ටියට දෙන්න. ඒ කියන්නේ න්‍යෂ්ටි වලට මේවා ආකර්ෂණය කරගන්න පුළුවන්. මේවා අතර මෙහෙම විද්‍යුත් ශේෂ්ත්‍ර තියෙනවනේ. ඒවා ඉතින් අපි කතා කරන්න ඕනේ මේ ඒවා ෆිසික්ස් වල අදාළ දේවල්නේ. මේවා ඉතින් ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටි අතර තියෙන ආකර්ෂණ ඒවා ඉතින් මේ ෆිසික්ස් වල කතා කරන්න ඕන දේවල්. මෙතනදී අපි කතා කරන්නේ මෙතන එකසර ඉලෙක්ට්‍රෝන තියෙන අයටත් පුළුවන් ඉලෙක්ට්‍රෝන වැඩි අයට පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි අයට පුළුවන් නියුක්ලියෝෆයිල් විදිහට වැඩ කරන්න. ඊළඟට තියෙන්නේ බහුබන්ධන. ඒ කියන්නේ බන්ධන එකකට වඩා තියෙන අය. මෙතන ඇත්තට මෙතනදී මෙතන පයි බන්ධනයක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. මෙතන ඊට වැඩි ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. පයි බන්ධන දෙකක් තියෙනවා. මෙතන බන්ධන ගානට වඩා මෙතන බන්ධන ගාන වැඩිනේ. එතකොට බන්ධන ගාන වැඩි වෙන්න එතන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි, ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඒ අයටත් පුළුවන් නියුක්ලියෝෆයිල් විදිහට වැඩ කරන්න. එතකොට ඉලෙක්ට්‍රෝෆයිල් නියුක්ලියෝෆයිල් අඳුර ගන්න විදිහ කොහොමද අඳුරගන්නේ? දැන් මේවා එකතු වීමක්. මේවා නියුක්ලියෝෆයිල් ඉලෙක්ට්‍රෝෆයිල් වැඩිවීමක් ඉලෙක්ට්‍රෝෆයිල් ආකරණයක් විදිහටත් නියුක්ලියෝෆයිල් එකතු වෙන එක නියුක්ලියෝෆයිල් තියෙන ප්‍රමාණයට වඩා වැඩි වෙන එක නියුක්ලියෝෆයිල් එකතු වෙන එක තියෙන ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. මේ නියුක්ලියෝෆයිල් එකතු වෙන එකට නියුක්ලියෝෆිලික ආකරණයක් කියලාත් කියනවා. අපි ඒ වචන ටික මෙතනදී දැනගන්න ඕනේ ආන්තරණ ඉගෙන ගන්න. මම තනින් තැනට අවශ්‍ය විදිහට ප්‍රතික්‍රියා වර්ගය කියනවා. මොන ආකරණ ප්‍රතික්‍රියාවක්ද මේක? ආදේශ ප්‍රතික්‍රියාවක්ද? ඉවත් වීම ප්‍රතික්‍රියාවක්ද? මුක්ත ගණ්ඩක හරහා විදින ප්‍රතික්‍රියාවක්ද කියලා කියනවා. ඒත් එක්කම මේක ඉලෙක්ට්‍රෝෆයිල් ආකරණද ඉලෙක්ට්‍රෝෆයිල් ආදේශද ඒවා අපි මේ විදිහට කියලා ප්‍රතික්‍රියා වර්ගය අඳුර ගන්න එකත් මේ වැදගත් වෙනවා තමයි. මොකද ඒවා ස්ට්‍රක්චර්ඩ් එකටත් MCQ එකටත් රචනායකටත් මේවා මේ මාර විදිහට වැදගත් වෙනවා. මේ වචන ටික හරියට තේරුම් ගන්න එක විතරයි මෙතනදී වෙන්න ඕනේ.